පුතේ අන්තිමට ආපු වර්ග සමීකරණ 24 ආපු ගා 25 අවුරුද්ද ආපු 24 ළමයි භාගයේ 25 ඒ ගාන මේ කියන්නේ එහෙම කතාවක් කියන්නේ. උපන් දින කේක් ටිකක මත පිට ඍජු කෝණික සමද්විපාද ත්‍රිකෝණයක හැඩයෙන් යුක්ත වේ. මේ තියෙන පුතේ කේක් එකක්. මේක ඍජු කෝණික ත්‍රිකෝණයක් සමද්විපාද ත්‍රිකෝණයක්. ඒ කියන්නේ මේ ඍජු කෝණයේ අන්තර්ගත පාද දෙක දිගින් සමාන. මේක තමයි කර්ණය. හරිද? තමයි කර්ණය. तर මේ x ධන දෙක කියලා කියන දේ කර්මයේදී මෙහෙම මෙන්න මේ ත්‍රිකෝණාත් විදිය. ත්‍රිකෝණාත්යේ විදිය. හරි. එහි සමාන පාද දෙකේ දිග 2x cm ලැබෙන්නේ. මේක 2x මේකත් 2x. හරි. ඒකිනේ. රූපේ දක්වන පරිදි සුබ උපන් දිනයක් යන වචන දිග x ධන 2යි පල්ල x දින 4යි. දිග x ධන 2යි පල්ල x දින 4යි මොන මොකද්ද? ත්‍රිකෝණාකාර කොටසක් තියෙනවා. හරි. ත්‍රිකෝණාකාර කොටසක් තියෙනවා. එතකොට සුදු අයිසින් කැබල් එක ලියාගත්ත. මේක පුතේ මේ සුදු අයිසින් කැලක් මෙතන තියෙනවා. සුදු පාට අයිසින් කැලක්. ඉතිරි කොටස රෝස පැහැයෙන් යුක්තයි. මෙන්න මේ කොටස පුතේ රෝසයි. හරි. මේ කොටස රෝස පැහැයෙන් යුක්තයි. ත්‍රිකෝණාකාර කොටස හර්මාන්ති කොටස. රෝස පැහැයෙන් යුක්තයි. හරි. ත්‍රිකෝණ රෝස පැහැයෙන් සරස ඇති අතර එහි වර්ගඵල 130 හරි. ඒක මොන ඕකේ වර්ගඵලය කීයද? 132 ළු වර්ග සෙන්ටිමීටර. රෝස පාරක වර්ගඵල. x මගින් ෆෝමියුලා එක ප්‍රශ්න කියන්නේ x මගින් x වර්ගය දාන 2x ඉන්න 120ට සමාන බිඳුව. මෙන්න මේ සමීකරණය සපුරාලන බව පෙන්වනවා. බව පෙන්වනවා. x යගේ ආසන්න මිත්‍ර සොයන්න. ඒකලා සමීකරණ ඉස්සන්. x1 කියන්නේ එකලා මූල පහේ යගේ ගන්නලු 2.24 කියලා ආදික්ෂ කරලා x ලගින් හරි කියලා කියන්නේ. ඒක හොයද්දී ඊට මූල පහේ යගේ ඕනි වෙනවා. හරි. හරි. එහෙනම් අපි මේ කියන ප්‍රකාශයට සමීකරණයක් කරා. හරි. එතකොට සමීකරණය අපිට ගන්න සිද්ධ වෙන්නේ මෙහෙමයි. මුල් එකේ වර්ගඵලයෙන් මේ කොටසේ වර්ගඵලය අඩු කරන්න. එතකොට 130ක් එන්නේ. හරි. මුල් එකේ වර්ගඵලය කියලා කියන්නේ ඍජු කෝණික ත්‍රිකෝණයක්. භාගයයි ආධාරය ගුණ කිරීම ලම්බ කොටස. හරි. ආධාරකේ මෙයා ලම්බ කොටස මෙයා කියලා ගන්න. හරිද? භාගයයි ආධාරකයේ පුතේ 2x ලම්බ කොටසත් 2x. මේකෙන් අඩු වෙන්න ඕනි අර අයිසින් කොටසේ වර්ගඵලය. දිගයි කිරීම බලන්න. දිග x ධන 2යි පල්ල x දින 4යි. තර උත්තරේ කිව්වේ 132. මේ දෙක කැපිලා x 2x වෙන මොකද 2x වර්ගය. ඍණ මේ දෙන්නා ගුණන පුද ලේසි දෙපාර දින ගන්න ඕනේ ගුණ කරමු. x කියන වෙනොත් x වර්ගය. x අතේ මොන 4x. ධනයි ධන දෙවරක් x 2x. ධනයි ඍණයි ඍණ 4ක් 2 8යි. සමාන 132. right. එතකොට ඊට පස්සේ එහෙම දෙයක් වෙන්නේ. 2x වර්ගය ඍණ. වර්ගය ඍණ 4යි ධනයි ඍණ 2යි. ඍණ 8 සමාන 132. ඍණෙන් ගුණ වුණොත් 2x වර්ගය ඍණ x වර්ගය ධන 2x. හරි. ඍණ ඍණයි ධන 8යි ධන 132 දාන අර පැත්ත ඍණ 132 යන සමානයි වෙන්නේ. 2x වර්ගය x වර්ගයම x වර්ගය. ධන 2x 132 න් 8ක් ගියාම උත්තරේ ඉන්නේ කෙලින්ට 124යි නේ. හරි. ඔයගොල්ලන් 8ක් ගියාම 124යි. සමානයි බිඳුවයි මේ සමීකරණ තමයි අරන් පෙන්නන්න කියලා. ඔය සමීකරණ තමයි අරන් පෙන්නන්න. ඊට පස්සේ සමීකරණ ඉස්සන්දලු පදානයක්දී මූල පහක් සෙට් වෙනවා. මූල පහට 2.24 කියලා ගන්න. හරි. එහෙම. x වර්ගය දාන්න. 2x නේ 120ට සමානයි. දැන් මොකද වර්ග කූලට x දාන්න මේක දෙකෙන් බෙදුවොත් 1යි. අඩු කරනවා එකේ වර්ග 1යි. 120ට සමානයි. x දාන එකේ වර්ගය 120කට 1යි 125යි සමානයි. මෙන්න x දාන එකේ වර්ගය සමානයි. ඉන්න 125 දාන්න මේකත් දාන 125 වෙනවා. වර්ග මූලනේ වර්ග මූලය ගත්තොත් දාන හොරින්. මේක මේ කෙරලා ගියාම x දාන 1යි. 125 නමුත් 25 තරම් 5යි.
මොකද x ගන්න එක සමානයි. ධන හෝ ඍණ. 25 වර්ගමූල 5යි. හරි. 5යි මූල 5. හරි. 5යි මූල 5. එතකොට මේක කියන්නේ x වර්ගය වන්න පැත්ත. එතකොට මේ ධන එක දානකොට මේ පැත්ත ඍණ එකක් වෙනවා. x එතකොට ධන හෝ ඍණ 5යි මූල 5යි. ධන එක දැම්මොත් මේ පැත්ත ඍණ එකක් වෙනවා. හරි. එතකොට මේකේ විසඳුම් දෙක මෙතනින් ගන්න පුළුවන්. හරි. ඒතර උත්තරේ දෙන්නම ගන්න ඕනේ නැහැ අපිට. x කියන්නේ මොකක්ද අර පාදයක දිගක්. දැන් මෙතන උත්තර දෙක ඉදිරිපත් කළොත් මෙහෙම නෙවෙයි. x සමානයි ධන එකක් වෙනවා. ධන 5යි මූල 5 ඍණ 1 හෝ අනිත් එකෙන් x සමානයි ඍණ 5යි මූල 5 ඍණ 1. මෙතනින් ලැබෙන පිට ඍණ උත්තරයයි. මොකද මෙතන අරින්න නිකරන්න මූල 5ට යම් කිසි එකක් දාලා තිබුණාට පස්සේ ලැබෙන උත්තරේ ඍණ උත්තරය. x කියන්නේ මොකද්ද? මෙන්න මේ ඒක දෙකෙන් මොකක්ද බලන්නේ උත්තරයන්. එතකොට මේ පාදයක දිගක් විනාඩියක් කියේ නැහැ. හරි. පාදයක දිගක් විනාඩියක් කියනකොට ඉතින් අපි ගන්න උත්තරේ මොකද්ද? x සමානයි 5යි මූල 5 ඍණ 1. හරි. ඊට පස්සේ මූල 5 යගේ 2.24 කියලා අරගෙන සලගේ ප්‍රාණ කරලා නම් මෙතන පදයක් ගන්න රේඛා ඛණ්ඩයක දිග ඍණාගයක් කියනවා. හරි. රේඛා ඛණ්ඩයක දිග ඍණාගයක් කියන හැට. ඒ නිසා x ගේ උත්තරේ කීයද? 5යි මූල 5 ඍණ 1. එහෙනම් x සමානයි 5යි මූල 5 යගේ 2.24 ඍණ 1. මේ ගුණ වුණත් මෙහෙමයි ඉන්නේ. හරි. පස්සරක් අතර 20න් බින්දුව දෙකක් ඉදිරියි. පස්සරක් දෙක 10 10 12 දෙක එකක් ඉදිරියි. පස්සරක් දෙක 10 මේ ගෙබ එකයි 11. 11.2 විනය කරන උත්තරේ නැති කීයද 10.2. හරි. නෑ x වල අගින් ඉතින් 10.2. right. ඊට පස්සේ කියනවා මෙහෙම කතාවක්. x යගේ ආසන්න සෙන්ටිමීටර් ගන්න. හරි. ආසන්න සෙන්ටිමීටර කිව්වොත් 10 සෙන්ටිමීටර කියන ආසන්න උගත් කියන්නේ 10. හරි. x යගේ 10 සෙන්ටිමීටර. හරි. ආසන්න සෙන්ටිමීටර සොරන. කෙකෙහි මතු පිට දිග පැත්තේම දිග මතු පිට දිගම පැත්තේ දිග 2යි මූල 2යි x මගෙන් ලැබෙන බව පෙන්වනවා. එම දිග සෙන්ටිමීටර 28 වඩා වැඩි බව පෙන්වනවා. මේ ගෙඩිය කියන දිගම පැත්ත තියෙනවා. ඒ ගෙඩිය ත්‍රිකෝණයේ ත්‍රිකෝණයි. එතකොට මේක 2x මේක 2x හරණේ තමයි දිගම පැත්ත. අපි ඒක t කියලා ගමු. හරණේ තමයි දිගම පැත්ත. අපි ඒක t කියලා ගමු. එතකොට මොකද මේ විශාලම පොල් ඉස්සරහින් ඉන්නේ කියලා තමයි විශාලම පාර. දිගින් වැඩිම පාර. ඒතරද මේ t හොයන්න පුළුවන් x අසුරේ. එයාලගෙන හරි. දිගම පාරේ දිග 2යි මූල 2යි x බව වෙනවාද කියලා කියන්නේ. හරි. මගින් ලැබෙන බව වෙනවාද කියලා කියන්නේ. හරි. අපි ඒක දාපු පයිද කරස්. පයිද කරස් දැම්මොත් මේකයි එන්නේ. t වර්ග සමානයි 2x වර්ගය ධන 2x වර්ගය. 2x වර්ග කියන්නේ 4x වර්ගය. 2x වර්ග කියන්නේ 4x වර්ගය. 4x වල 4x වර්ග කියන්නේ 8x වර්ගය. e සමානයි 8x වර්ග. හරි 8x වර්ගයෙන් දැන් t ගන්න දෙපැත්තේ වර්ග මූලය ගන්න එපා. එතන මෙතන වර්ගයට වර්ග කැපිලා උත්තරේ ගියද මූල 8x. 8 ලියන පුතේ 4 වරක් 2යි කියලා. x නම් t සමානයි 4 වර්ගමූල 2යි 2යි මූල 2යි. හරි 2යි මූල 2යි. ඔක බලන්න වෙනස් දෙන්න. මොන පෙන්න. එතනින් පස්සේ ඔක තමයි දිග පාද දිග. හරි දිග පාද දිග t සමානයි 2යි මූල 2යි ස්ක්වයර් රුට් එක තියෙන්නේ. right. එතකොට එම කේක් ගෙඩිය මම අර දිග පැත්ත දිග දෙකම පෙන්නනවා. එම දිග මූල 20 sorry එම දිග 28 සෙන්ටිමීටර වඩා වැඩි බව පෙන්නනවා. එහෙනම් t වලට අපිට වැලියු එකක් t වලට අපි අරගෙන පාන මෙහෙම 2යි මූල 2යි x කියලා. එතකොට 2යි මූල 2 යගේ 1.4යි කරා. x වලගේ පුතේ 10යි. ආසන්න මොන ගත්තේ? 2.4යි 1.4යි දෙකකින් ගුණොත් වෙන කීයද? 2.8යි දෙක. ඒක 10න් ගුණොත් වෙන කීයද? හරිනේ. 28.2 සෙන්ටිමීටර මේක 28ට වඩා වැඩි බාර පෙන්නන තිබෙනවා. මීටර 20ට වඩා වැඩි.
හරි. ඒක උත්තර සම්පූර්ණයි. හරි. එමතික සෙන්ටිමීටර 20ට වඩා වැඩි බවක් වෙනවා. හරි. නම් පුතේ මෙහෙමයි. අපි දිග වීඩියෝ සීරීස් යන්නේ අරන් ආවේ. මොකද්ද? 1986 ඉඳලා 2024 වෙනකම් අවුරුදු 40ක්. අවුරුදු 40ක විතර සෙට් එකක් හැදුවා ගණන් මොනවද? වර්ග සමීකරණ. හරි. වර්ග සමීකරණ අවුරුදු 40ක ගණන් හදලා තියෙනවා. right? ඔයාලා දැන් මේක වීඩියෝ සීරීස් එක මුලින් ඉඳලා බලනින්න ආයේ 2025 ඔයාලා ඉබහල කියනවා නම් සුපිරිටම ගණන් හදා ගන්න පුළුවන් වර්ග සමීකරණ. හරි. සක් මුලක් නෑ අර නියමයට ඔක්කොම පැහැදිලි කරලා තියෙනවා. right? එහෙනම් මෙතනින් මේ වීඩියෝ සීරීස් එක ඉවරයි. හරි? වර්ග සමීකරණ ගණන් ඔක්කොම කතා කරගෙන අවුරුදු 40 කියලා. ඊගාටමයි යන්නේ දර්ශක ලඝු පාඩම. හරි. හදනවා එකත් 1986 ඉඳලා 2024 වෙනකම්. right? ඒ වගේ වීඩියෝ සීරීස් එකක් යන දිගට මේ වැඩි යනවා. හරි. ඒක බලලා වලට ඒ ක්‍රමෙ ඒ ප්ලස් එක කර යන්න පුළුවන්. right? එහෙනම් මේ වීඩියෝ එකේ මොනවා හරි වීඩියෝ එක බලලා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් බොක්ස් එකට දාන්න. මම කමෙන්ට් අනිවාර්යෙන් බලනවා. හරි. හොඳක් තිබ්බොත් හොඳක් ලියන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, channel එක සබ් කරලා තියන්න. හරි. ඔයාලා මේ channel එක subscribe කරලා තියයි ඔයාලට කිසි පාඩුවක් වෙන්නේ නැහැ. හරිද? එහෙනම් වැඩේ දිගට යමු. මේ ටික බලලා ඉවර කරන්න ඉක්මනටම ඊළඟට දෙන්නේ දර්ශක ලඝු පාඩම. right? එහෙනම් ඉක්මනට ගිහින් එන්න. ඊළඟ වැඩේ පටන් ගමු.